සුබ දවසක් කියලා පිළිගන්නවා කැලුම්නත් YouTube channel එකට. ඉතින් අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ මේ දවස්වල හැමෝම කතා වෙන මාතෘකාවක්. ඒ තමයි මෙන්න මේ short channel එකක් කොහොමද කරන්න කියලා. ඉතින් short channel වලට videos කොහොමද හදාගන්නේ? ඒ වගේ දේවල් තමයි අද කතා කරන්න යන්නේ. ඉතින් ගොඩක් කට්ටිය කියන Instagram එකේ video download කරලා දාලා short channel එක පටන් ගමු කියලා මම දැක්ක ගොඩක් videos තියෙනවා. ඉතින් මම හිතුවා ඒ වගේ video එකක් කරන්න ඕනේ කියලා. ඉතින් මමත් ඒ වැඩේ කරලා බැලුවා. ඉතින් ඒක ටිකක් සාර්ථකයි. ඉතින් මේකෙදි මම අද ඔයගොල්ලන්ට කියලා දෙනවා මේ channel එකක් කොහොමද මුලින් ඉඳන් පටන් ගන්න එක සහ අපි මේ channel එකට videos edit කරගන්න කොහොමද කෙලින්ම කොහොමද USA target එක අපි මේ audience එක අපි target කරන්නේ කොහොමද කියලා අද මේ වීඩියෝ එකෙන් මම ඔයගොල්ලොත් එක්ක කතා කරනවා. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියලා මතක් කරන ගමන් මගේ channel එක subscribe කරමු නැති කෙනෙක් ඉන්නවා නම් channel එක subscribe කරන්න. ඒ වගේම හැබැයි මතක notification bell icon එකත් අනිවාර්යයෙන්ම click කරන්න. ඒ වගේම ඊමේල් වලට කැමති ගොඩක් කට්ටිය ඉන්නවා නම් ඒ කට්ටියටත් පුළුවන් මගේ channel එකේ තියෙනවා. ගොඩක් ඊමේල් එකක් තියෙන ඒවත් බලලා ඔයගොල්ලන්ට ඒවත් පොඩ්ඩක් try කරලා බලන්න පුළුවන්. ඉතින් ඒ වලින්වත් මුදල් earn කරන්න පුළුවන්. ඉතින් අපි වැඩි කතා කරමු වීඩියෝ එකට. ඉතින් මම මුලින්ම මගේ page එකේ Instagram නෑ. ඉතින් මම මේ වීඩියෝ එකක link එකක් මම WhatsApp එකෙන් එවා ගත්තා. ඉතින් මම ඉස්සෙල්ලාම වෙනවා Instagram එකේ වීඩියෝ එකක් කොහොමද අපි PC එකට download කරගන්නේ කියලා මුලින්ම. ඒකට මුලින්ම ඔයගොල්ලෝ යනවා මෙන්න මේ Instagram video download PC එකට දාපුවම මෙන්න මේ වගේ site එකක් එනවා. ඒකේ URL එක තියෙන්නේ ++ Instagram කියලා. ඉතින් Instagram download කරලා මේ download එකත් එක බලගන්න මේක හරියම ලේසියි වැඩි කරගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට මේ link එක open කරගන්නවා. ඒක open කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මෙතනට ඔයගොල්ලෝ copy කරන් ආපු Instagram එකේ මොකක් හරි ඔයගොල්ලෝ දැන් කරන category එකක් තියෙනවානේ. ඒකත් category video ඔයගොල්ලෝ හොයාගෙන ඒ video එකේ link එක මෙතනට දාන්න ඕනේ. දාලා මෙන්න මේ download කෙනෙකුට එකපාරක් click කරන්න. ඊට මේ වගේ ad එනවා. ඒක පොඩ්ඩක් close කරලා ඒවන වෙනදී මම එතනදී හොයාගත්ත වීඩියෝ එක මෙන්න මේ විදිහට තියෙනවා. ඊට පස්සේ මෙතන මෙන්න මේ download කියන එක click කරන්න තියෙනවා. ඊට පස්සේ මේවා close කරලා දාන්න. ඔයගොල්ලන්ට වෙනදී මෙතනින් අපේ වීඩියෝ එක මෙතනින් download වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට download වුණාට පස්සේ අපි ගිහිල්ලා බලමු මේක අපේ gallery එකට save කරලාද කියලා. ඒවන වෙනදී මේක අපේ gallery එකට save වෙලා තියෙනවා මේ විදිහට. شد السهر رش فلوس احنا العمله මම වෙනදී ඒ වීඩියෝ එක මේ විදිහට download වෙලා තියෙනවා. ඉතින් දැන් මේකේ අපි පොඩි edit එකක් කරන්න ඕනේ. කියන්නේ ලොකු edit එකක් නෙමෙයි පොඩි edit එකක් කරන්න තියෙනවා. ඉතින් මම මේ edit එක කරන විදිය phone එකෙන් දාන්නම්. ඉතින් මම CapCut එකෙන් තමයි මේ වීඩියෝ එක edit කරගන්නේ. ඉතින් මේක edit කරගන්න විදිය දැන් ඔයගොල්ලෝ බලන්න. CapCut එකෙන් කොහොමද මේ වීඩියෝ එක edit කරගන්නේ කියලා. හරි ඉතින් වීඩියෝ එක edit කරගන්න මෙන්න මේ විදිහට තමයි. මුලින්ම ඔයගොල්ලෝ CapCut app එක open කරගන්න ඕනේ මේ විදිහට. CapCut එක open කරගත්ත පස්සේ වෙන පොඩි ad කීපයක් ඉතින් ඒවා skip කරලා ඔයගොල්ලෝ මෙන්න new video කියන තැන එකපාරට click එකක් දාගෙන ඔයගොල්ලෝ අර Instagram එකෙන් download කරපු video එක මේ විදිහට import කරගන්න ඕනේ මෙතනට. ඒක උඩ පේන මේ විදිහට තමයි video එක තියෙන්නේ. ඉතින් අපිට මෙන්න මේ CapCut එකේ කැලමට ඕනේ ඒක අයින් කරගන්න ඕනේ මේ විදිහට. හරි ඊට පස්සේ අපි මේක දැන් crop කරගන්න ඕනේ ටිකක් පොඩි කරගන්න ඕනේ. ඒකට මෙන්න මේ video එක select කරලා ඔර මේ යට ඔප්ෂන් වලින් crop කියලා තියෙනවා. ඉතින් ඒකෙන් මම මෙන්න මේ විදිහට යටින් ටිකක් crop කරගෙන මේ වීඩියෝ එක මෙන්න මේ විදිහට දාගන්නවා. හරි. මේ විදිහට දාගෙන ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මෙතනට අර යටින් ඔයගොල්ලෝ රියැක්ට් කරන වීඩියෝ එකක් හරි මොකක් හරි පින්තූරයක් හරි ඔයගොල්ලෝ ලෝගෝ එකක් හරි මොකක් හරි මෙතනින් දාන්න පුළුවන් බැනර් එකක් විදිහට හදලා. හරි ඊට පස්සේ මෙන්න ඕවලේ කියන තැන එක පාරක් ක්ලික් කරලා ඕවලේ කියන තැනට ගිහිල්ලා මම මෙතනදී මෙතනට මෙන්න මේ ෆොටෝ එක තමයි මම ඇඩ් කරන්නේ. ගොඩක් කට්ටිය මේක තමයි දැන් YouTube එකේ හැම ඇඩ් කරන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මේකට ඔයගොල්ලෝගේ channel එකටම ආවේනික විච්ච ෆොටෝ එකක් මේකට හදා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට හරි මෙන්න මේ විදිහට කරලා
ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේක මේ වීඩියෝ එකේ සයිස් එකටම සයිස් කරගන්න මේ විදිහට. මේ විදිහට සයිස් කරගෙන ඉවරලා الرش فلوس احنا العملة نطبع ඔය විදිහට කරලා මෙච්චරයි කරන් තියෙන ඔයගොල්ලෝ. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මෙතන මොකක් හරි ටයිප් කරනවා නම් ඔය මොකක් හරි කැප්ෂන් එකක් ටයිප් කරලා දාන්න. ඉතින් ඒ වගේ දේවල් ඔයගොල්ලන්ට කරගන්න පුළුවන්. කැමති විදිහට ඔයගොල්ලෝ කැමති විදිහට මෙතන මේක එඩිට් කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට. දැන් ඉතින් මේ දේ කරගත්ත කියන්නේ මේ වීඩියෝ එක ගොඩක් දුරට හොඳයි. ඉතින් බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක අනිවාර්යයෙන් ඔයගොල්ලෝ චේන්ජ් කරන්න ඕනේ. ඉතින් මේකම දාන්න එපා, කොපිරයිට් වදින්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට ඉෆෙක්ට් එකක් ඕනනම් දාන්න පුළුවන්. شد السهر رش فلوس ඉෆෙක්ට් එකකුත් දාගන්නවා මේකට. شد السهر رش فلوس احنا العملة نطبعها يلا يلا وين كان දාලා මෙතන එක්ස්පෝර්ට් කියන එක දැන් ක්ලික් කරලා ඔයගොල්ලෝ වෙන ඇති මෙන්න මෙතන වීඩියෝ එක ප්ලේ වෙනවා. මෙන්න වීඩියෝ එක ස්කිප් කරලා ඔයගොල්ලන්ට පුළුවන් හරි. ඉතින් වීඩියෝ එක මෙන්න මේ විදිහට එක්ස්පෝර්ට් වෙනවා ඔයගොල්ලන්ට පේනවා ඉතින්. හරි. දැන් මේක ඩන් කියලා දෙනවා. ඊට පස්සේ ඔක කෙලින්ම YouTube එකට අප්ලෝඩ් කරන්න තියෙන්නේ. හරි. ඉතින් අපි ඊටු ටික PC එකෙන් බලමු. හරි, දැන් ඊට පස්සේ මම මෙන්න මේ වගේ හොඳට ගිය වීඩියෝ එකක් මේ විදිහට හොයා ගන්නවා. දැන් මම මෙතනදී මෙතන මේක සිලෙක්ට් කරගන්නවා. или Тесла? Лабуба. Белобуба или БМВ? මෙන්න මෙතන තොන්ද වීඩියෝ එක හොයාගන්න මේකට මේ අපි දාපු වීඩියෝ එකට ගැලපෙන වීඩියෝ එකක් මෙතනින් හොයාගන්න ඕනේ. Или Тесла? අවුල නැහැ, මේක හොයාගන්න ඕන. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ මෙන්න මෙතන දැන් ඔයගොල්ලන්ට පේනවා URL එක short කියලා තියෙනවා. ඉතින් මෙන්න මේ short කියන දන ඔයගොල්ලෝ දාන්න voice කියලා. මෙන්න දාලා Или Тесла? ඔයගොල්ලන්ට ඒක loan content එකකින් මෙතනදී පේන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ විදිහට. හරි, දැන් ඔයගොල්ලන්ට පේන ඇති මේ site එකකින් අපිට මෙන්න මේ විදිහට මේ TubeBuddy extension එක දාගත්ත නිසා ඔයගොල්ලන්ට පේන ඇති මෙතනින් යම් කිසි analytics එකක් පෙන්නනවා මෙතන. ඉතින් අපිට පුළුවන් මේක මේ විදිහට ඔහොමම title එක මෙතනින් අපිට copy කරගන්න පුළුවන්. මම දැන් title එක මෙතනින් copy කරගෙන යනවා. ඉතින් අපේ title එකට ඒක paste කරනවා. ඒක නැති මෙතන 96ක් පස්සේ title එක හොඳයි. මෙතන අනිවාර්යෙන් hashtag එකක් විදිහට දාන්න ඕනේ USA කියලා. USA short කියලා දානවා. හරි. ඒක දාලා ඊට පස්සේ අපි ඒ title එකම මෙතනට paste කරගමු. හරි, ඒකත් paste කරලා අපි යමු නැසන්ට. ඔයගොල්ලෝ වෙනදී මෙන්න මෙතන දැන් මේ වීඩියෝ එක නම් මෙතන tag දාලා නැහැ. ඉතින් අපිට පුළුවන් මෙතනින් ඔයගොල්ලන්ට වීඩියෝ tag හොයාගන්න පුළුවන්. ඉතින් අපි මේ වගේ වීඩියෝ එකකට ගිහිල්ලා tag හොයාගන්න පුළුවන් මේ විදියට.
ඔයාලට මේ විදිහට මෙතන ටැග් හොයාගන්න පුළුවන් මේගොල්ලෝ මේ වීඩියෝ එකට දාලා තියෙන ටැග් ටික. ඉතින් අපිට පොඩ්ඩක් මේ හරියට සිග්නල් මදිකමක් නිසා මේ විදිහට එන්නේ නැහැ, පොඩ්ඩක් වෙලා යනවා. ඒවලු පේනවා මේක මිලියන 4.7ක් views ගිහිලා තියෙනවා මේ වීඩියෝ එකට. හරි ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතන වීඩියෝ ටැග් කියලා තියෙනවා. ඉතින් මෙන්න මේ ටැග් ටික අපි මෙතනින් මේ විදිහට මෙතන කොපි බටන් එක ටච් කරලා ඒ ටැග් ටික ඔක්කොම කොපි කරගෙන යන්න ඕනේ. ඊට පස්සේ යන්න ඕනේ අපි මෙන්න මෙතන වීඩියෝ එක පල්ලෙහාම මෙතන ටැග් දාන්න තැනක් තියෙනවා. මෙතනදී ටැග් ටික මේ විදිහට දාගන්නවා අපි. හරි ටැග් ටික දාගෙන ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මෙතන මෙන්න මේ වෙනස්කම් ටික කරන්න ඕනේ. ඒගොල්ලෝ පේනවා මගේ දැන් මේ ලංකාවට කරන channel එකක් නිසා මේකේ සිංහල කියලා තමයි සිලෙක්ට් කරලා තියෙන්නේ. ඉතින් අපි ඒක ඉංග්‍රීසි වලට දා ගන්න ඕනේ මෙතනින්. ඉතින් ගොඩක් කට්ටිය කියනවා මේක අපි USA ටාගට් කරන සිංහල වීඩියෝ දාන්න බෑ. සිංහල වීඩියෝ බලන්න බෑ. ඔහොම කියනවා. ඒතර එහෙම ලොකු දෙයක් නෙමෙයි මේක. ඉතින් පොඩ්ඩක් අත්දැකීම් දෙන්න මම කනික ලංකාවට කරන channel එකක්. ඉතින් මම මගේ audience එක පොඩ්ඩක් පෙන්නන්න තවඩින් ගිහිල්ලා නැසෙ recording date එකක් මේ විදිහට දාලා මෙතන වීඩියෝ ලොකේෂන් එක අනිවාර්යයෙන්ම USA කියලා දාගන්න ඕනේ. USA දාලා ඊපස්සේ මෙන්න මෙතන කැටගරි එක දැන් අපි මේක vehicle වලට යන්නේ. මෙතන ඔව් ඒක දාගන්න ඕනේ පළවෙනියට තියෙන්නේ. අපි කාර් කියලා එකක් තිබ්බ ඉස්සෙල්ලා. ඔයාලා මේක දාගන්න මෙතනට. මේක දාගෙන මේක ඔක්කොම පොඩ්ඩක් බලන්න හරියට නේද. ඊට පස්සේ මම මෙන්න මෙතනින් මේක සේව් කරගන්නවා. සේව් කරගත්තට පස්සේ අපිට මේක වීඩියෝ එක දැන් හරියට දාලා තියෙන්නේ. මේක ප්ලේලිස්ට් එකකට ඇඩ් කරගන්න. දැන් මගේ කාර් කියලා වෙන ප්ලේලිස්ට් එකක් තියෙනවා. ඔකට ෂෝට් වලට අනිවාර්යයෙන්ම ප්ලේලිස්ට් එකක් හදාගන්න වීඩියෝස් අප්ලෝඩ් කරනකොට එතකොට මේ වීඩියෝ ටික දිගටම පෙන්නනවා සයිට් එකෙන්. ඉතින් ප්ලේලිස්ට් එකකුත් හදාගන්න ඕනේ. හරි ඊට පස්සේ ඔන්නම තමයි මේ වීඩියෝ එක අපි අප්ලෝඩ් කරන්නේ. ඉතින් ඔයගොල්ලන්ට අප්ලෝඩ් කරන හොඳම ටයිම් එක මම පෙන්නන්නේ. ඊට කලින් මම පෙන්නන්න දැන් අර කට්ටිය කියනවානේ USA channel එකක් කරනකොට අනිවාර්යයෙන්ම ලංකාවේ වීඩියෝ සිංහල වීඩියෝ බලන්න එපා. සිංහල කට්ටිය subscribe කරන්න එපා. අනම්මනම් කතා ගොඩක් කියනවානේ. ඉතින් ඔයගොල්ලන්ට පෙන්නන්නේ මගේ 2174ක් ඉන්නවා subscribersලා. ඉතින් මේ ඔක්කොම ලංකාවේ subscribersලා ඉන්නේ. හරිද මම මෙතන analytics වලට ගිහිල්ලා පෙන්නන්නම්. මම පෙන්නදී අන්තිම පැයතරේ views තියෙන 7000යි මට වීඩියෝ එකක් අප්ලෝඩ් කරගන්න බැරුණා ගොඩක් දවසින්. හරි දැන් මම මෙන්න මෙතන audience කියන තැනට යනවා. audience කියන තැනට ගියාට පස්සේ ඔයගොල්ලන් මෙහෙම පල්ලෙහාට ආවට පස්සේ බලා ගන්න පුළුවන් අපේ audience එක. හරි ඔයගොල්ලන්ට පේනවා ඇති මගේ channel එකේ දැනට ඉන්න audience එක. මෙතන ශ්‍රී ලංකා ඇත්තෙවත් නෑ නේ. මට පේන ඇති මේ විදිහට ශ්‍රී ලංකාව කියලා ඇත්තෙවත් නෑ. ඉතින් මගේ ඔයගොල්ලන්ට පේන ඇති දෙවනියට තියෙන United States ඔයගොල්ලන්ට පේන ඇති 5.7ක් බලන්නේ USA කට්ටිය මගේ වීඩියෝ. ඉතින් ඔයගොල්ලන්ට පේන ඇති මේ විදිහට හොඳම රටවල් ටිකක් තමයි මේකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම මේක කරන්නේ මම මේ වීඩියෝ අප්ලෝඩ් කරන හරිම වෙලාව හොයාගන්න තියෙනවා. ඉතින් මේ වෙලාවට අප්ලෝඩ් කරොත් සිංහල වීඩියෝ එකක් අප්ලෝඩ් කරොත් අපි දවල් වෙලාවට අප්ලෝඩ් කරාම අවුලක් නෑ. අපේ රටේ වෙලාවට සාමාන්‍ය මිනිස්සු බලන වෙලාවට අප්ලෝඩ් කරා නම් අවුලක් නෑ. ඒ USA වලත් දැන් අපි ලංකාවේ නම් අප්ලෝඩ් කරාට හරියන්නේ නෑ. ඒගොල්ලෝගේ පීක් ටයිම් එක අපි හොයාගන්න ඕනේ. ඉතින් ෂෝට් channel එකක් කරනවා නම් අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා නම් ෂෝට් channel එකට US ටාගට් කරනවා නම් අනිවාර්යෙන්ම ෂෝට් අප්ලෝඩ් කරන හොඳම වෙලාව තමයි උදේ 10-12 අතර. හැම දවසකම උදේ 10-12 අතර ෂෝට් වීඩියෝ අප්ලෝඩ් කරොත් අනිවාර්යෙන් ඒක US වලට රීච් වෙනවා. ඉතින් ඒ හින්දා ඒක බය වෙන්න දෙයක් නෑ. අනිවාර්යෙන්ම ඒ ලෙවල් හොඳයි. ඊට පස්සේ ඔයගොල්ලන්ට මම කියන්න මේකෙදි මම ඔයගොල්ලන්ට ඒක වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එක ඔක්කොම ටික දාලා තියන්නම්. අනිත් වීඩියෝ අප්ලෝඩ් කරන හොඳම වෙලාව සාමාන්‍යයෙන් උදේ ඒ කියන්නේ මන්ඩේ වල උදේ 5:30 7:30 අතර තමයි වීඩියෝ අප්ලෝඩ් කරන්න හොඳ. ටියුස්ඩේ වල
5:30ත් 7:30ත් අතර ඒ විදිහට තමයි මේ හැම දවසකම යන්නේ. මේ සැටර්ඩේ වලටයි සැටර්ඩේ වලට විතරයි මේක වෙනස් වෙන්නේ. සැටර්ඩේ වලට අපි දාන්න ඕනේ අනිවාර්යයෙන්ම උදේ 6යි උදේ 8යි අතර වෙලාවට අප්ලෝඩ් කරන්න ඕනේ. සන්ඩේ වලත් එහෙමයි. සන්ඩේ වලත් 6යි 8යි අතර තමයි අප්ලෝඩ් කරන්න ඕනේ. මම ඒක ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයගොල්ලන්ට ටයිම් ටේබල් එක දාලා තියන්නම්. ඉතින් ඒක ඔයගොල්ලන්ට බලලා ඒ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන හරි වීඩියෝ එක සේව් කරලා තියාගෙන හරි මේ ටයිම් එකට අනිවාර්යෙන් අප්ලෝඩ් කරන්න. ඔයගොල්ලන්ට නම් මම ප්‍රූෆ් දෙන්නවා මගේ channel එකේ ඔඩියන්ස් එක හැදිලා තියෙන විදිය ලංකාවේ කට්ටිය ඇත්තවත් නෑ මෙතන ඔයගොල්ලන්ට පේන්නේ නැති. ඉතින් මම මේ අප්ලෝඩ් කරන වෙලාවට ඔයගොල්ලොත් අප්ලෝඩ් කරොතින් අනිවාර්යෙන් ඔයගොල්ලන්ටත් මේ විදියට views ගන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ට නැති මේ views එකේම ටාගට් කරොතින් අපිට ලොකු මුදලක් earn කරගන්න පුළුවන් අපේ channel එකෙන්. ඉතින් මම මේකට මේ ළඟදී හොයාගත්තේ. හරි දැන් අපි අපේ වීඩියෝ වලට ගිහිල්ලා බලමු පොඩ්ඩක්. මම කිව්වේ ෂෝට් අප්ලෝඩ් කරන කට්ටියට පොඩ්ඩක්ම ඔයාලා බලන්න ඉස්සර 950 ගානක් ඇති දැන් 962ක් තියෙන views. ඊට රීෆ්‍රෙෂ් කරලා බලන්න සමහර වෙලාවට ඉස්සර මෙතනින් නිකම්ම අප්ඩේට් වෙනවා මේ වීක් වෙනවා ඒ වෙලාවට. ඔය පැත්තේ 969ක් වෙලා තියෙනවා ලයික් 32ක් තියෙනවා. ඉතින් මේක තාම අප්ඩේට් වෙලා නැහැ. ඔයගොල්ලෝ මට මේ වීඩියෝ එක බලන ඔඩියන්ස් එක පෙන්වන්න කිව්වා මේක තාම අප්ඩේට් වෙලා නැහැ. ඔය තාම අප්ඩේට් වෙලා නැහැ මේක. ඒක තාම අප්ඩේට් වෙලා නැහැ. ඔයගොල්ලන්ට පෙන්වන්න දෙයක් නැහැ. බලමු කරන විදිහක් පෙන්වන්න පුළුවන් නේද කියලා. ඔය පෙරටි මේ වීඩියෝ එක අප්ලෝඩ් කරලා තියෙන වෙලාවේ බලනවා ලංකාවේ ඔඩියන්ස් එක කිසිම දෙනෙක් මේ වීඩියෝ එක දැකලා නැහැ. වගන යුනයිටඩ් ස්ටේට්ස් තියෙනවා, ගොඩක් රටවල් තියෙනවා, බංගලාදේශ තියෙනවා, ස්පාඤ්ඤ තියෙනවා, ඉන්දියා තියෙනවා, ඉන්දුනීසියා තියෙනවා. ඔයගොල්ලෝ බලන්න හොඳම රටවල් සෙට් එකකට තමයි මේක රිලීස් වෙලා තියෙන වෙලාවට අප්ලෝඩ් කරලා තියෙන්නේ. අනිවාර්යෙන් ඔයගොල්ලෝ මේ වෙලාවටම අප්ලෝඩ් කරන්න බලා ගන්න. මොකද ලංකාවේ වෙලාවට ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් 7:00ට විතර අප්ලෝඩ් කරොත් අපි ලංකාවේ මිනිස්සුන්ට තමයි බලන්න තියෙන්නේ. ඉතින් අපි ටයිම් එකයි US ටයිම් එකයි පොඩ්ඩක් වෙනස් නේ. ඒ නිසා ඔයගොල්ලෝ US කට්ටිය බලන වෙලාවට මම දැන් channel එකේ දාලා තියෙන description එකේ ඒ වෙලාවල් බලලා ඒ වෙලාවට අප්ලෝඩ් කරන්න. මොකද එතකොට ලේසි අපිට හොඳ US target එකක් අල්ල ගන්න මේ audience එකක් අල්ල ගන්න. හරි ඔන්න මේ විදිහට තමයි අද වීඩියෝ එක කරන්න. ඉතින් ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම channel එක අලුතෙන් හදන කෙනෙක් නම් ඔයගොල්ලෝ channel එක හදාද්දි මෙන්න මේ දේවල් ටික අනිවාර්යෙන් කරන්න. දැන් මම මේක මෙතන ශ්‍රී ලංකා රුපිස් කියලා තියෙනවා. ඉතින් මම මේක US ඩොලර් වලට දාගන්නවා. මම US ඩොලර් වලට දාගන්නවා. දැන් මේක සේව් කරගන්නවා. ආයෙ සෙටින්ග් එකට යන්න ඕනේ. ඔයගොල්ලෝ මේ සෙටින්ග් එක මට මුලින් කියන්න බැරි නම් ඔයගොල්ලෝ ඉංග්‍රීසි ඔඩියන්ස් එක අල්ලන්න. ඒ කියන්නේ US ටාගට් කරනවා නම් මෙන්න මේ channel එකේ මේ වෙනස්කම් ටික කරගන්න ඕනේ. මෙතන මම මේ channel එක තාම වෙනස් කරලා නැහැ. මේ ඔයගොල්ලෝ මෙතන මේ සෙටින්ග් වලට ආවට channel එකට ආවට පස්සේ මෙතන ශ්‍රී ලංකා කියලා තියෙනවා. ඉතින් එතන යුනයිටඩ් ස්ටේට් දාගන්න. බලන්න මෙන්න මෙතන නම් හරිය මෙතනත් මේ විදිහට දාගන්න. මේ කිඩ්ස්ලාට නෙමෙයි අපි වීඩියෝ හදන්නේ කියලා. ඒකත් සේව් කර ගන්නවා. සේව් කරන ආයෙ අපි channel එකට යන්න ගිහිල්ලා මේ setting වලට ගිහිල්ලා upload default කියන තැන ඔයගොල්ලන්ට පුළුවන් මේ channel එකේ links මොනවා හරි දාලා දෙනවා නම් ඒවා දාලා මෙතනදී අපි මේක publish දාලා
ටැග් අපි දාලාම තියන්නේ නැහැ. ඉතින් ඒක ඕන නම් ඔයගොල්ලන්ට දාලා තියන්න පුළුවන් ඔය විදිහට. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මෙතන ඇඩ්වාන්ස් වලට ඇවිල්ලා මෙතන ලැන්ග්වේජ් ටික ඔක්කොම ඉංග්‍රීසි දාලා තියන්න මෙතන. දැන් මම මේ ලංකාවට කරන channel එකක් නිසා තමයි මම මේක මේ වෙනස් කරේ නැති තාම මාත් මේ ටිප් එක අල්ලගෙන වැඩි දවසක් නැහැ. ඉතින් මටත් ඒ හින්දා මම මේක අල්ලගත්ත ගමන්ම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරගෙන ආවා. හරි ඔයගොල්ලන්ට දැනටි මෙතනත් මේ විදිහටම දාලා ඔයගොල්ලෝ ඊට පස්සේ මෙතන channel එකේ කැටගරි එක මෙතනින් මම දානවා. දැන් මම ගොඩක්ම මේක දාන්නේ වාහන ගැන. ඉතින් ඒ හින්දා මම මේක ෂෝට් අප්ලෝඩ් කරන නිසා මෙතන මම මෙන්න මේ වාහන ගැන කියන කැටගරි එකට දාගන්නවා මේක. ඔච්චරයි ඉතින් setting වලට අපි කරගන්න තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ වීඩියෝ එක අප්ලෝඩ් කරද්දී එතන ලොකේෂන් එක දානවනේ අනිවාර්යෙන්ම United States. ඒක දාලා ඊට පස්සේ ඔයගොල්ලෝ ටැග් දාන්න අනිවාර්යෙන් වීඩියෝ එකට. වීඩියෝ එකට ටැග් දාලා ඔයගොල්ලෝ හරියට අප්ලෝඩ් කරගන්න. ඊට පස්සේ අප්ලෝඩ් කරලා ඉවරලා තමයි මේක ටැග් දාන්න තියෙන්නේ. එතනින් අපිට ඩයිරෙක්ට් දාන්න බෑ. ඔයගොල්ලෝ ෆෝන් එකකින් ෂෝට් අප්ලෝඩ් කරද්දී අනිවාර්යෙන්ම ෆෝන් එකකින් තමයි අප්ලෝඩ් කරන්න ඕනේ. ඒකට වෙනට 1018ක් තියෙන views ඒකින් එකට ගිහිලා තියෙනවා. ඕන වෙනදී views ගන්න කියන කට්ටියට ඔන්න ඔබ බලා ගන්න පුළුවන්. ඔලු ඇනලිටික්ස් වලට ගිහිල්ලා ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මතක් කරලා අර එඩිට් එක ඒ විදිහටම කරගන්න ඕන. අපේ 7893ක් වෙනවා දැන් ඔක. හරි. ඔන්න විදිහට තමයි තියෙන්නේ. ඉතින් මම ඔයගොල්ලන්ට US ටාගට් කරනවා නම් channel කීපයක් පෙන්නන්නම් ඔයගොල්ලන්ට. මෙන්න මේ කැටගරි වලින් ඔයගොල්ලෝ channel එකක් කරොත් ඔයගොල්ලන්ට පුළුවන් ඉක්මනටම මාස 3ක් 4ක් අද්දී මොනිටයිසේෂන් ගන්න. ඉතින් මම ඔයගොල්ලන්ට channel එකක් පෙන්නන්නම්. මමත් follow කරන channel එකක්. ඔයගොල්ලන්ට gold car YT කියලා ගහුවට පස්සේ මෙන්න මේ වගේ channel එකක් එනවා. මම follow කරන channel එක තමයි මෙන්න මේක. වාට නැති එකේ 99000ක් ඉන්න subscribersලා. ඉතින් ඔයගොල්ලන්ට පේලා ඇති මෙන්න මෙතන මම කිව්ව channel එක මෙන්න මේකට කියනවා gold car YT කියලා. ඉතින් මම මෙන්න මේකෙන් තමයි ගොඩක් ඔයගොල්ලන්ට පුළුවන් මේකෙන්ම download කරලා වීඩියෝ දාන්න. ඉතින් අර මම කියන විදිහට එහෙම කිසිම අවුලක් නැහැ. ඔයගොල්ලෝ අර මම කියන එඩිට් එක මම ෆෝන් එකකින් දාන්න නම් ඒ දාලා මුලින් දාලා තිබ්බ ඒ විදිහට මෙන්න මේක crop කරලා මෙතනට මොකක් හරි ෆොටෝ එකක් හරි දාලා නැත්නම් ඔයගොල්ලෝ රියැක්ට් කරන වීඩියෝ එකක් හරි දාලා මොන හරි කැප්ෂන් එකක් දාලා ඔයගොල්ලන්ට බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක වෙනස් කරලා දැන් මම කිසිම අවුලක් නැහැ ඔයගොල්ලන්ට YouTube channel එක ඔයගොල්ලන්ට ගන්න පුළුවන් උඩට ලේසියෙන්ම. ඉතින් මාස 3ක් විතර යනකොට ඔයගොල්ලන්ට මොනිටයිස් කරගන්න පුළුවන් අනිවාර්යෙන්ම. ඉතින් ඔයගොල්ලන්ට පේනති මෙයාගේ channel එකේ views කිහින් තියෙන විදිය බලන්න. මෙයාගේ වීඩියෝ 297ක් දාලා තියෙනවා. 99900ක් ඉන්න එයාගේ subscribers ලා මේ විදිහේ. ඔයාලට පේනති ඔයාලා තනිකර තියෙන කාර් වීඩියෝ. ඉතින් අන්න ඒ වගේ ඔයගොල්ලෝ එක කැටගරි එකක් තෝරගෙන ඉතින් ඔයගොල්ලොත් මේකම කරන්න එපා. ඉතින් ඔයගොල්ලෝ කරනවා නම් මොකක් හරි කැටගරි එකකින් ගිහලා ඔයගොල්ලෝ දැන් බයික් වලට ගමන් බයික් වලට ඒ වගේම තව තියෙන එක නිකන් ඔය බෝතල් පෙන්නන ඒවා නම් ඔය තියෙන USA වල වීඩියෝ වගේ කැටගරි එකක් හොයාගෙන ඔයගොල්ලෝ YouTube එකේ සර්ච් කරත් ඔයගොල්ලන්ට high CPM මේකේ හොයාගන්න පුළුවන්. ඉතින් මේ වගේ එකක් හොයාගෙන මොන මෙන්න මේ විදිහට ජෝක් හරි කොමඩි හරි මොකක් හරි channel එකම වර්ගයේ short video ඔයගොල්ලන්ට අප්ලෝඩ් කරන්න පුළුවන්. ඒතකොට ඔයගොල්ලන්ට ඉක්මනට subscribersලා views වැඩි කරගෙන channel එක ගොඩ දාගන්න පුළුවන්. ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්නන්න නිකමට මේ channel එකේ මාසික ආදායම කොහොමද කියලා social blade එකට ගිහිල්ලා අපි බලමු. ඔයගොල්ලන්ට පේනවා එයාගේ
අන්තිම දවස් 30 20,000ක් ඉන්න සබ්ස්ක්‍රයිබර්ස්ලා වගේම views තියෙනවා 4 million. ඒ වගේම එයාගේ මාසික ආදායම ඔයගොල්ලන්ට පේනවා ඇති. මාසිකව එයා $16,000ක් වගේ මුදලක් earn කරගන්නවා. ඉතින් එයාගේ අවුරුද්දක සාමාන්‍ය මේකේ ඇවරේජ් එක විතර මේකෙන් හරියටම එයාගේ ඉන්කම් එක නෙමෙයි. ඉතින් එයාගේ අවුරුද්දට එයාගේ $5,800ක් $93,000ක් අතර රේන්ජ් එකක එයාගේ මාසික ආදායම යනවා. ඒක ඔයගොල්ලන්ට පේනවා ඇති. එයාගේ වීඩියෝ වලට මේ කියන්නේ දවස් ගානේ යට එන ඉන්කම් එක ඔයගොල්ලන්ට පේනවා ඇති. මන්ඩේ වල එයාගේ views තියෙනවා 1,18,982ක් වගේ. ඒ වගේම එයාගේ වීඩියෝ ඔයගොල්ලෝ බලන වීඩියෝ එකට $30ක් $476 අතර එක වීඩියෝ එකකට එයාගේ මෙන්න මෙයාගේ views වලට එයාගේ එක වීඩියෝ එකේ වෙනවා කියනවා මෙතන. ඉතින් ඔය වගේ ඔයගොල්ලන්ට channel එක අනිවාර්යයෙන්ම කොට දාගන්න පුළුවන්. ඉතින් මම මේ කියන විදිහට ඔයගොල්ලෝ කරතියි. මමත් USA channel එකක් කරනවා මේ වෙද්දි. ඉතින් ඒක මට පෙන්වන්න විදිහක් නෑ. මොකද මගේ PC එකෙන් නෙමෙයි මම එක්තරා තැනකට ෆෝන් එකෙන් කරන්නේ. ඒවන පෙනති මගේ එච්චර ලොකු ඉන්කම් එකක් නෑ. සාමාන්‍යයෙන් දැන් සබ්ස්ක්‍රයිබර්ස්ලා 1,18,000ක් වගේ ඉන්නේ. මෙච්චර ලොකු වෙනින් එකක් නෑ. හැබැයි ඉතින් මටත් මේ සමාන එකක් වෙනවා. ඔයගොල්ලන්ටත් මේ විදිහට කරගන්න පුළුවන්. අපි දැන් ගිහිල්ලා බලමු අපි අර එඩිට් කරගත්ත වීඩියෝ එකට කොහොමද යූස් කරන්නේ ඔයගොල්ලන්ට පෙන්නති. එතන 1155ක් ඔය දැක්කේ 55ක් තියෙනවා වල මේ වෙද්දි. දැන් බලමු අපි මෙතන යූස් කරන වැඩි විතරද කියලා. මෙතන 7,931ක් තියෙනවා මෙතනදී. මේක 8,000 වෙනවට අඩුයි. ඉතින් ඔන්න ඒක තමයි මේ channel එක පටන් ගන්න. ඒ වීඩියෝ කොන්තරම් වීඩියෝ එක ලයික් එකක් දාන්න අනිවාර්යයෙන්ම නිකන් වලට දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් ඔයගොල්ලොත් මේ විදිහට අනිවාර්යෙන් channel එකක් පටන් අරගෙන මේ කරගෙන යන්න ඔයගොල්ලන්ටත් ගොඩ යන්න පුළුවන්. කියලා නම් මේ වීඩියෝ එක ගිහිල්ලා මම ඔයගොල්ලන්ට සුබ දවසක්